මේරි සහ රිචඩ් කියන්නේ ඇවිදින්න ගොඩාක් ආස කරන යාළුවෝ දෙන්නෙක්. දවසක් ඔවුන් දෙන්න ලස්සන වනාන්තරයක ඇවිදින්න ගියේ කලින් ඉඳලම ලෑස්ති වෙලා. ගස්වැල්වල ලස්සන බලමින් සහ ෆොටෝ ගනිමින් ඔවුන් සතුටින් මනය ඇතුළටම ගියා. එකපාරටම අහස කළු කරලා ලොකු වැස්සක් වහින්න පටන් ගත්තා. වැස්සෙන් බේරෙන්න තැනක් හොයනකොට ඔවුන්ට ලොකු ගල් ගුහාවක් හමු වුණා. ඔවුන් ඉක්මනින්ම ගුහාව ඇතුළට ගිහින් වැස්ස නතර වෙනකම් හිටියා. ගුහාව ඇතුළේ ඉන්නකොට ඔවුන්ට පොඩි බයක් දැනුණා. කවුරු හරි ඔවුන් දිහා රහසින් බලාගෙන ඉන්නවා වගේ මේරිටයි රිචඩ්ටයි හිතුණා. වැස්ස නතර වුණාම ඔවුන් ආපහු එළියට ආවා. ඒත් දැන් වනාන්තරය කලින් තිබුණා වගේ නෙවෙයි, ගස් පවා අමුතු විදියකටයි පෙනුනේ. එකපාරටම කළු පාට ලොකු සතෙක් වගේ රූපයක් ඔවුන් ඉස්සරහට ආවා. බය වුණු මේරි සහ රිචඩ් පණ එපා කියලා දිව්වා. රෑ වුණාම ඔවුන් බයටම ගින්දර ටිකක් පත්තු කරගෙන කෑම ටිකක් කෑවා. මේරි අපි ඉන්නේ සාමාන්‍ය තැනක නෙවෙයි වගේ රිචඩ් බය වෙලා කිව්වා. පහුවදා උදේ ඔවුන් කොහොම හරි වනාන්තරයෙන් එළියට ඇවිත් ගෙදර ආවා. ගෙදර ඇවිත් ඔවුන් අර ගත්ත ෆොටෝ ටික බැලුවා. එක ෆොටෝ එකක් දැකලා ඔවුන් දෙන්නා ගොඩක් පුදුම වුණා. ගුහාව ඇතුලේදී ගත්ත ෆොටෝ එකක ඔවුන්ට පිටිපස්සෙන් අඳුරේ දිලිසෙන ඇස් දෙකක් පෙනෙන්න තිබුණා. ඒ මොකක්ද කියලා ඔවුන්ට හිතාගන්න බැරි වුණා.